දැන් හාමුදුරුවන්ට මුදල් පාවිච්චි කරන්න තහනම්. දැන් කවුද පූජා කරන්නේ? ගිහි අය ස්වාමීන් වහන්සේ. හාමුදුරුවන්ට රැයට කන්න හොඳ නැහැ. දාන ගිහින් දෙනා ඉන්නවා. පොඩි හාමුදුරුවන්ව හොරතල් කරලා සෙල්ලම් බඩු දීලා අන්තිමට ලොකු වුණාම හාමුදුරු සෙල්ලම් කරන තත්ත්වයටපත් කරන්නේ කවුද? මම දැක්ක මේ සංගීත සම්දර්ශනයේ ඉඳලා පොඩි හාමුදුරු අප්පුඩි ගහලා බුදුහාමුදුරු මොකුත් කියන්නේ නැල්ලු කියලා. බුදුහාමුදුරුවෝ දෙම කිව්වේ. බොළඳ කරනවා. හාමුදුරන්ට පිරිකර වලට සල්ලි දෙන්නේ කවුද? පන්සලට ගිහිල්ලා සල්ලි දීලා පිරිකර ගන්නෙ කවුද? බරපතල පාපයන්නේ. පන්සලේ පිරිකර සාංගික පිරිකර ගිහියන්ට ගන්න බෑ. සාංගික දෙයක්. අවභාවිතා කරනවා. සමනස එතනත් ලෝභයමනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ Tamanට අඩු ගන්න පුළුවන් කියලා. අනිත් එක මේ කටින කාලේ සම්පූර්ණ බිස්නස් වෙලා මේක 90%ක්ම කටින හරියව නෙමෙයි. අහසින් වැටුණා වගේ ස්වාමීන් වහන්සේ දකින්නවත් හොඳ නැහැ. දැන් සිවුර ගෙන්ගෙට යවලා සල්ලි එකතු කරනවා. ඉතින් මේ ගියන්න වැරදිලා තියෙන්නේ වැරදි ඇසුරක්. දාන දෙන්න ඉතින් කාසාව ගන්නට කියත් හොඳයි. එහෙමයි. හැබැයි ඉස්සෙල්ලා අවබෝධ කරගන්න බෑ. එතනදී බලන්න මේ ස්වාමීන් වහන්සේගෙන් බණක් අහනකොට මම අර කිව්වේ කාර් එකක් බලන්න යන්නේ නිකන් දාන්න කෙනෙක් එක්ක යන්නේ. හැමදේම කරන බණ අහනකොට රේඩියෝ එක කරකවන ටීවී එක කරකවන එක අහනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේව හඳුන ගන්න දක්ෂ වෙන්න. මේ ભેදක කියන්නේ ભેදය නැහැ දන් දෙන්න හොඳ. හැබැයි බණ අහනකොට අපි පවුලේ වෛද්‍යවරයෙක් තෝරගන්න නැහැනේ වැඩකට නැති කෙනෙක්. දක්ෂ කෙනෙක්නේ තෝරගන්න. එහෙමයි. බලනවනේ මෙයා මොන කොහෙද ඉගෙන ගත්තේ ඔක්ස්ෆර්ඩ්ද මොනවද ඒ වැඩි නම් හොඳයි. ඒකට ඒ ස්වාමීන් වහන්සේ නමකට දීපු සුසුකම් තියෙන්නේ රට රටවල ඇවිද්දා හරි ගොඩක් මිනිස්සු කැමති හරි කටහඬ ලස්සනයි හරි රූපේ ලස්සනයි හරි හිමාලි හිටිය හරි නැත්තම් සිරිපාද හිටිය හරි ඒව අදාළ නැහැ. උන්වහන්සේ හොඳ ගුරු ඇසුරක අවුරුදු 5ක් නිසමිදනකම් හිටියද? මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන සුසුකම්. වද්දා 4 සම්පූර්ණ කරාද? නිශ්‍රය මුක්තක අංග 37 සම්පූර්ණ කරාද? හොඳට ධර්ම විනය පෙළාටුවා ටීකා පිළිගන්නවද? මේක පිළිගන්න කියලා නීතියක් නැහැනේ. ධර්මයේ පිළිගන්න නැත්නම් යන්න පුළුවන්. එහෙමයි ස්වාමීන්. පිළිගන්න ඇයිද මේක තියෙන්නේ? මේ පෙළාටුවා ටීකා කියන්නේ රහතන් වහන්සේලාගේ වචන නෙමෙයි. බුද්ධ දේශනාව රහතන් වහන්සේලා පහසුව පිණිස පෙළාටුවා ටීකා කියලා කැඩුවා. එකම වෙනසක් තියෙනවා. පෙළේ රහතන් වහන්සේලාගේ වචන නැහැ. අටුවාවේ ඇතුළත් කරලා තියෙන හැබැයි ඒක ඇතුළත් කරද්දිම කියන මේ බුද්ධ වචන කියලා මේක අපේ අදහස මේක කියලා. ඒ නිසා මේ හැමතැනම තියෙන බුද්ධ වචනේ. එතකොට ඒ ටික හොඳට ඉගෙනගෙනද තව හඳුන ගන්න පුළුවන්. උන්වහන්සේ දැන් සමහර මේ කහ තැඹිලි සිවුරු තහනම් බුද්ධ විනය. සිවුරවත් අඳින්න දන්නේ නැතුව බණ කියන්න බෑනේ. අඳින සිවුරේ පාට හරිද කියලාත් බලන්න වෙනවා. මොකද සමහර සංසයලා සල්ලි පාවිච්චි කරමින් බණ කියනවා. දැන් කොහොමද විශ්වාස කරලා බණ අහන්නේ? ප්‍රසිද්ධියේ සල්ලි පාවිච්චි කරනවා, සිල්පද බිඳිනවා. බිඳ ඔය කියන එක හරිද කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ළඟදිත් එක ස්වාමීන් නමකට එහෙම වුණා. උන්වහන්සේගේ ජීවිත කතා පොතේම ලියනවා අද එහෙම බෑ. සල්ලි පාවිච්චි කරන්න වෙනවා. රියදුර මහත්තයා හොරගම් කරන මොනවා හරි හේතු ටිකක් කියලා කඩන්නේ බුද්ධ විනය. අන්තිමට ලොකු චෝදනාවකට අහු වෙන්න වුණා. සල්ලි පාවිච්චි කරපු එක තමයි මූලික හේතුව. ඒ චෝදන ඇත්ත වේවා නැත්ත වේවා. එහෙමයි. ඇයි බුද්ධ විනය එපා කියපු දෙයක් කරේ? මෙහෙමයි. සාරිකාම රහත් වෙනකන් වැරදි තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා අතින් පෞද්ගලික වැරදි වෙන්න පුළුවන්. බඩගිනි වෙලා හොරාට රැයට කෑව වෙන්නත් පුළුවන් කෙනෙක්. කමන්නේ ඒක එයාගේ පෞද්ගලික වැරදන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක ප්‍රසිද්ධිය කරන්න යනකොටම අන්න එයා පැනලා ඉවරයි සීමාව. එහෙමයි ස්වාමීන්. ඊට පස්සේ ඒක ප්‍රසිද්ධිය කියනවා. එතකොට සමහරව අධාර්මිකයි සමහරව අධාර්මවාදීන් වගේ ධර්මයේ සුද්ධ කරන අදහසෙනුත් ඉන්නවා. දැන් අපි දන්නවා සමහර අය වැරදි පෙන්න. හැබැයි ඒ කට්ටිය විකාල භෝජනේ අනුමත කරනවා. ඉතින් ඒ නිසා මේවා මේ බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපද පැනීමේ මහා කරුණාවේ. එහෙමයි. සියල්ල දැකලා තුන් කාල දන්නවා කියන එක පිළිගන්නේ නැහැ කියන එකයි ශික්ෂාපද කඩන කෙනා කී